ඇත්තටම ඇයි මේ හොඳට තියෙන රිලේෂන්ෂිප් බ්‍රේක් අප් වෙන්නේ? මට දවසට ගොඩක් මැසේජ් එනවා මෙන්න මේ වගේ ඇයි අයියේ එයා මාව දාලා ගියේ කියලා මගෙන් අහලා. මේක මචං ඇත්තටම වෙන්නේ බලාපොරොත්තු වල කඩාවැටීම් නිසා. අපි අනිත් මිනිස්සයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් අපිට හම්බෙන්නේ නැති වෙද්දී අපිට ඒක ටික කාලයකදී එපා වෙනවා. මේක තමයි මචං මේ රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වෙන්න බලපාන ප්‍රධානම හේතුව. මචං ඔයා හිතන්න ඔයා ලව් එකට අප්‍රෝච් කරන කාලේ ඔයා ලව් එකට අප්‍රෝච් කරන කාලේ ඔයා යාට දෙන්න පුළුවන් 100%ම දෙනවා. ඊට පස්සේ ලව් එක පටන්ගෙන ටික කාලයක් යනකම් ඒ කියන්නේ අහමරකට අවුරුද්දක් දෙකක් යනකම් ඔයා මචං දෙන්න පුළුවන් උපරිම බලනවා. එයාට අසනීපයක් වුණොත් ඔයා කොත්තමල්ලි හදන් යයි. එයාට පැය 24ම කෝල් කරයි. වගේ යාළුවමත් එක්කලා එයත් එක්කිනි සමහරකට යාළුවොත් නැති වෙයි. ඔයා පුළුවන් තරම් ඔයාට දැන් මාර දෙයක් හම්බෙලා තිනවා. දැන් හිතන්න ඔයා ආසම කාර් එකක් තියෙනවා. ඔයා ඒ කාර් එක ගන්න කයකට මාර ආසයි. ඊට පස්සේ ඒ කාර් එක ගත්තට පස්සේ මචං උඹ ආසම දේ හම්බෙලා උඹ ඒකට දෙන්න පුළුවන් ෆුල් කමිට්මන්ට් එක දෙනවා. ආදරෙත් එහෙමයි. හරිද? ඔයා මචං ඒක ගන්නකම් මාරම කමිට් කරනවා. ඇත්තටම මෙතනදී ඔයා නෙමෙයි. ඔයාට දෙන්න බැරි කමිට්මන්ට් ලෙවල් එකක් ඔයා මෙතනට දෙනවා. එතකොට ඒක දිගටම අර මිනිස්සයා බලාපොරොත්තු වෙනවා. එයා ආදරේ ගන්න ඔයාගේ අර දේවල් වලට. එතකොට දිගටම මේ මිනිස්සයා බලාපොරොත්තු වෙනවා ඔයාගේ දේවල්. හැබැයි ඇත්තටම ඔයාට මේ 100 200 දෙන්න බෑ. මොකද ඒක ඇත්තටම ඔයා නෙමෙයි. ඔයාගේ උපරිමයටත් එහා ගියපු දෙයක්. ඇත්තටම සමහර විට ඔයා මේක හිතලා නෙමෙයි කරන්නේ. හරිද? හැබැයි ටික දවසක් යද්දි මචං ආදරේ පහරන වෙද්දි ඔයාට අර මිනිස්සයා හුරු වෙනවා. අනිත් පාර්ට්නර් ඔයාට හුරු වෙනවා. එයා ඔයාගේ කෑල්ලක් වගේ සෙට් වෙනවා. එතකොට ඔයාට අර ඉස්සර දීපු 100 200 300 ඒක දෙන්න බෑ. හරි ටික දවසක් යද්දි හරි ඊට පස්සේ පැය 24ම කෝල් ගන්න බෑ. ඔයාට යාළුවොත් එක්ක යන්න හිතෙනවා. දැන් අර කාර් එකේ උදාහරණ ගන්නකො ඔයා ආසම කාර් එකක් ගන්නවා. ඒ කාර් එක මුල් කාලේ ඔබ මාර ආසයි. ටික කාලයක් යද්දි මචං කාර් එක මට තියෙනවා. ඒක හුරු වෙනවා. ඊට පස්සේ ඔයා සමහර වෙලාවට ඊට වඩා කාර් එකකට ආස වෙන්නත් පුළුවන්. හරිද? මේක තමයි ඇත්තටම මචං මේ රිලේෂන්ෂිප් එකකට කෙලවෙන්න බලපාන ප්‍රධානම හේතුව. ඔයා කොච්චර කැමති කෙල්ලෙක් හිටියත් කොච්චර කැමති කොල්ලෙක් හිටියත් ඔයා නෙමෙයි වෙලා එයාව අප්‍රෝච් කරන්න යන්න එපා. ඔයාගේ එදිනෙදා ජීවත් වෙන බේසික් විදිහට ඔයා එයාව අප්‍රෝච් කරන්න. එහෙම කැමති වුණොත් විතරක් කැමති වෙන්න. එහෙම නැතුව ඔයා ගිහිල්ලා සීරියස් ලව් එකකට අප්‍රෝච් කරලා ඔයා නෙමෙයි වෙලා 100 200 300 දීලා ටික දවසක් යද්දි ඔක ඔයාට ඇත්තටම කරන්න බැරුව යනවා. අන්තිමට ඔයාට ඔය දුක ඔය වේදනාව එන්න ගන්නේ අර බලාපොරොත්තු කඩා වැටිලා ඔයාව අප්පිරිය වෙලා ටික කාලයක් යද්දි මචං ඔය බලාපොරොත්තු කඩා වැටෙද්දි ඔයා ඇත්තටම මේ මනුස්සයාට අප්පිරිය වෙනවා. හරි? ඔයාව එපා වෙනවා. හරි? ඕක පුපුරලා ගියාම කොච්චර කිව්වත් ආයේ මනුස්සයා එන්නේ නැහැ රිලේෂන්ෂිප් එකට. ඉතින් එතනට වට ගන්න එපා. පටන් ගද්දිම ඔයා වෙලා ඔයාට කැමති මනුස්සයෙක්ට ආදරය කරන්න. එහෙම වුණොත් මේ කියන ඇයි අයියේ එයා මාව දාලා ගියේ කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නේ නැහැ. හරි? හැබැයි මේක වළංගු වෙන්නේ අවංක මිනිස්සුන්ට විතරයි.